හෙලෝ ගයිස් කොහොමද සුබ දවසක් අලුත් වීඩියෝ එකක් ගෙනලා තියෙනවා ඉස්සෙල්ලා කියන්න ඕනේ ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න සබ්ස්ක්‍රයිබ් කරන්න channel එක ඉස්සෙල්ලා ඔයාලට කරන්න තියෙන්නේ වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න මම ඕපන් කරන් තියෙනවා මේක OBS ස්ටුඩියෝ ගැන කරලා තියෙන වීඩියෝ එක ඔයාලා ගහන්න තියෙන OBS ස්ටුඩියෝ කියලා OBS ස්ටුඩියෝ කියලා ගහපුවම එනවා මම link එක දාලා තියෙනවා comment section එකේ ඒ වගේ පොඩ්ඩක් එනවා VPN එක වුණා ඔක හැමදාම වෙනවා OBS ස්ටුඩියෝ කියලා Google එකේ search කරන්න search කරගත්තාම උඩින් එන site එක OBS ලගේ OBS project site එක OBS project ඊට පස්සේ මම ආට කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියෙනම් site එකේ link එක website එකේ ඊට පස්සේ website එකට යන්න ගියන් පස්සේ තන Windows Mac OS Linux තුනටම තියෙනවා මේගොල්ලෝගේ Android නම් නැද්ද කොහෙද ඔය Android නෑ මේගොල්ලෝ platform මේ ටික තමයි තියෙන්නේ Windows Mac OS Linux මම Windows වල download කරන්න දැන් මේකේ තියෙනවා supported Windows 10 and Windows 11 කියලා මම මේක download වෙන්න දානවා ඔහොම තමයි download වෙන්නේ MB 143 වගේ වෙන්නේ මම link එක දාලා තියෙනවා comment section එකේ ඔයාලා download කරගන්න ඉතින් OBS studio එක install කරන setup එකත් මේව download කරලා පෙන්නන්න හරි OBS studio එක download කරන්න download කරලා ඊට පස්සේ මේ close කරගන්න මේ download වෙන්නේ වෙන්නේ download folder එකට මම මෙතන download folder එකට යනවා මෙන්න තියෙන OBS studio මම මේක double click කරලා install කරනවා install new version මම මේක install කරලා තියෙන ඉඳ මේ වෙන්නේ අපි close කරගමු ඔයාලට තියෙන නිකන් මේක download වෙන මැස්සේ double click කරලා just දීලා step by step ටික යන්න මේක මුලින්ද යන්න තියෙන next දීලා part එක select කරලා ඒ පොඩි වැඩ ටිකක් තියෙන ටික සාමාන්‍ය install කරගන්න දන්නවනාලා install කරගන්න ඊපස්සේ OBS එක open කරගන්න මෙහෙම එනවා shortcut එක desktop එකට හරි මම නම් මේ ටික හදලා තියෙන්නේ මම මේ ටික අයින් කරගන්න මේක එන්නේ මේ විදිහට නෙමෙයි මේක මේ පැත්තට එන්නේ හරි මෙහෙම තමයි තියෙන්නේ මොනවද විදිහට ඔහොම නෙමෙයි sorry මේක තියෙන්න ඕනේ හරි මේක ඇල්ලඩන්න මේක අයින් කරගමු මේ පැත්තට තමයි හරි එහෙම අන්න ඔහොම එන්නේ හරිද ওই විදිහට තමයි ස්ටුඩියෝ එක තියෙන්නේ හරි ওই විදිහට තමයි තියෙන්නේ සාමාන්‍යයෙන් මේ වගේ සෝසස් හැමකුත් නැහැ මෙතන සෝසස් එක තියෙන්නේ මෙතන ඔයාලට ඕන විදිහට හදා ගන්න පුළුවන් මම මෙතන අලුත් එකක් හදනවා දැන් 2 කියලා තියා ගන්නවා ඔයාලා එද්දි මේක නිකන් මෙතන මුකුත් නැහැ හිස් විදිහට තියෙන්නේ හරිද ස්ක්‍රීන් රෙකෝඩ් එක ඔය මුකුත් පෙන්වන්නේ නැහැ වාගේ මොකවාට හරි ඔයාලා OBS ස්ටුඩියෝ ඕපන් කරගත්ත පස්සේ මේ විදිහට තමයි එන්නේ ඉස්සෙල්ලා මේකේ සෙටින් වලට ඔයාලට මේක ඉස්සරහා මම කියලා දෙන්නම් ලයිව් ස්ට්‍රීමින් වලට හදන විදිහ හරිද ලයිව් ස්ට්‍රීම් වලට හදන්න කලින් ඔයාලා කරන්න ඕනේ ඉස්සෙල්ලා Google වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න හරිද ඕපන් කරගෙන ගහන්න ස්පීඩ් ටෙස්ට් කියලා මෙන්න මේ විදිහට සර්ච් කරන්න ඊට පස්සේ එනවා ඕක්ලා එක ඒකට යන සයිට් එකට ගිහිල්ලා ඔයාලගේ ස්පීඩ් ටෙස්ට් එකක් කරන් ඉන්න ඔක්කොටම කලින් මොක ලයිව් ස්ට්‍රීමින් කරන්න කලින් ඩවුන්ලෝඩ් එක නම් වැදගත් වෙන්නේ නැහැ අප්ලෝඩ් එක තමයි ඕනේ මම මෙතන ස්පීඩ් ටෙස්ට් එකක් කරනවා මගේ හරි අප්ලෝඩ් ඩවුන්ලෝඩ් එක 5යි ගානක් තියෙන මට කොහොමද සිග්නල් නැහැ කනෙක්ෂන් නැහැනේ රවුටර් එක කනොක්කත් අහුවෙන්නේ නැහැ ඔය වගේ තමයි යන්නේ ඩවුන්ලෝඩ් එක බලමු අප්ලෝඩ් එක කීයක් එයිද කියලා ඉස්ලාම ලයිව් ස්ට්‍රීමින් වලට හදමු සෙටින් හරි අප්ලෝඩ් එක තියෙනවා 3යි 4යි ගානක් යනවනේ ඔව් Mbps 4000 ගානක් තමයි අප්ලෝඩ් එකට තියෙන්නේ මගේ ඔව් Mbps 4000 ගානක් Mbps නෙමෙයි kbps 4000 ගානක් Mbps 4යි තියෙන්නේ හරිද හරි Mbps 4යි මේක හැමෝම මතක තියන්න යාගේ යන ස්පීඩ් ටෙස්ට් එක තුන් පාරක් කරලා බලන්න හරියට අප්ලෝඩ් එක ටෙස්ට් කරගන්න හරිද විනාඩි 5ක් කරලා ආයෙ විනාඩි 20ක විතර කරලා බලන්න මේ ස්පීඩ් එකම දෙන්නේ කියලා හරිද ඔයාලට දැන් ඔතන 3 4ක් පෙන්නලා ආයෙ ඊළඟ පාර කරලා 3ක් වගේ පෙන්නුවොත් ඔයාලා එතකොට ඒ 3000 කියලා හිතා ගන්න හරිද ඒ කියන්නේ Mbps 3යි කියන්නේ kbps 3000යි ඕක මම ක්ලෝස් කරගන්නවා ඕක තමයි ඔය ක්ලෝස් කරගන්න හරි ඊට පස්සේ ඔයාලා යන්න මේ සෙටින් වලට ගිහිල්ලා ඉස්සෙල්ලාම යන්න ඕලාගේ මෙතන සිස්ටම්
අවට්පුට් එකට හරිද අවට්පුට් එකට කියලා මෙතන වාගේ තිබ්බ දැන් MBPS 3යි කියමුකෝ එතන 3000යිනේ ඔයා සාමාන්‍ය මල්ටිප්ලේ ගේම් එක කියන්නේ ඔන්ලයින් ගහන ගේම් එකක් ගහනවා නම් බිට්‍රේට් එක අපි කියමුකෝ දැන් 3000යින් අප්ලෝඩ් එක තිබ්බා කියලා 3000ක් තිබ්බනම් ඔයක 1500ක් දෙන්න. ඒ කියන්නේ 150යි. ඔයා ලයිව් ස්ට්‍රීම් ඒ කියන්නේ ලයිව් ස්ට්‍රීමින් එකේ ප්ලේ කරන්නේ ඔන්ලයින් ගේම් එකක් නම් 1500යි. හරිද? මම 3000 තිබ්බින්ද මම 4000 කියමු 3000 තිබ්බේ කියලා 1500 දෙනවා. 4000 තිබ්බොත් 4 MBPS 4ක් තිබ්බොත් දෙන්න MBPS 2යිනේ 150ක් ආවම එතකොට එතන 2000 කියලා දෙන්න ඕනේ. හරිද? මම මෙතන 1500 දෙනවා. ඊට පස්සේ මෙතන 1500 හැදෙන්නත් ඕනේ. හරිද? හොඳට කනෙක්ෂන් තියෙන කෙනෙක් නම් ඒක ඉෂුව එකක් නෑ. ෆයිබර් වගේ තියෙනවා නම්. මෙතන ODU bit rate එකත් 160යිනේ. එතකොට ඒක හරි. මෙතන ඔය ටික ඔය විදිහට හදනවා. ඊට පස්සේ මෙතන වාගේ මෙතන තියෙනවා වීඩියෝ එන්කෝඩර් කියලා. මෙතන සාමාන්‍ය VG එකක් නැති කෙනෙක් නම් පෙන්වන්නේ මෙතන software X264යි තව එකක් පෙන්වනවා මට මතක නෑ H264 H264 කියලා එකක් පෙන්වනවා මේ විදිහට. හරිද? H264 කියලා විතරයි පෙන්වන්නේ hardware. VG එකක් නැති කෙනෙක් නම් Nvidia VG එකක් තියෙන කෙනෙක්ට නම් මේ තුන පෙන්වන්නේ. hardware NVENC කියන එකයි H264යි මෙතන මේ තුනේ මෙන්න මේ software කියන එක දැම්මම ඒක software එකට අදාළ විදිහට performance user screen record එක වෙන්නවා. හරිද? ඊට පස්සේ මෙතන hardware මේ දෙවෙනියට තියෙන්නේ H264 කියන එක. ආන් එක දුන්නාම වාගේ VG එකයි processor දෙකම use වෙනවා screen record එකට. හරිද? ඊට පස්සේ මෙතන තුන්වෙනියට තියෙන්නේ hardware NVENC කියලා එකයි HEVC කියලා එක. ඒක දුන්නාම පස්සේ වගේ VG එක විතරයි use වෙන්නේ. ඒකින්ද මන්නම් දෙනවා වගේ VG එක විතරක් use වෙන්න full VG එක performance එක තමයි ඒක live stream එකක් යන්නේ. ඊට පස්සේ ඔයාගේ මෙතන encoder preset එක. මේක good quality දෙන්න. ඊට පස්සේ මෙතන මේ ටික විදිහට දෙන්න ACC default හරි screen record එක පැත්තේ ඔච්චර දෙන්න. ඊට පස්සේ ඔයා යන්න වීඩියෝ පැත්තට. මෙතන සාමාන්‍ය ඔයාගේ දැන් bit rate එක 3000 නේ තිබ්බේ. 3000 කියන්නේ 1500. 1500 කියන්නේ සාමාන්‍ය 720p live එකක් 30 fps වගේ දෙන්න පුළුවන්. ඔයාගේ වගේ bit rate එකක් ආවත් ඔයා මෙතන කරන්න 720p දෙන්න. දීලා මෙතන common fps value එක දෙන්න fps 30 කියලා. ඊට පස්සේ මෙතන මේ base canvas resolution එකට දෙන්න ඔයාගේ display එකේ resolution එක. දැන් මගේ ගියාම තියෙන මගේ 1300 ගාන 1360 768 කියලා. මම මේක මෙතන උඩ එකට දෙන්න ඔයාගේ display එක. මෙතන දෙන්න 1280 720. සාමාන්‍ය මේ ටික ඔය විදිහට මතක තියාගන්න. හරිද? ඊට පස්සේ ඔච්චරයි තියෙන්නේ live streaming පැත්තේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙතන ඔන්න account එකක් add කරන්න. මෙතන streaming වලට ගිහිල්ලා මෙතන YouTube නම් YouTube account එක connect කරන්න පුළුවන්. මේක connect වුණා Google එකට ගිහලා එතනින් access ගන්න එච්චරයි. මම මේක close කරනවා. හරි. live stream පැත්තට ඔය ටික විතරයි හදන්න තියෙන්නේ. ඊට පස්සේ අපි කියමුකෝ ආර දැන් screen එක කියලා capture කර ගන්න ඕනේ. screen එක capture කර ගන්න ඕන මේක ඔබලා මෙතන දින display capture. මේකේ බහම display capture එකක් හැදෙනවා. ඔන්න මම display එක select කරා. හරි. දැක්කනේ display capture එකක් හැදෙනවා. මම ඔක lock කරගන්න. ඊට පස්සේ මේක right click කරනවා. right click කරලා transformers කියලා 50 screen දෙන්න එතන. ඊළඟ මේක lock කරගන්න. හරි. එතකොට මම errors media එහෙම add කර ගන්න ඕන නම් මෙතන තියෙනවා මේ media sources background music එකක් එහෙම දා ගන්න ඕන. ඒ වගේම තියෙනවා. web camera එකක් add කරන්න ඕන. ඒත් මේ video capture device. එතන web camera එකක් add කරන්න පුළුවන්. මගේ web cam එක නේ ඉඳම add කරන්නේ. කොහොම add කරගන්න පුළුවන්. සින්දුවක් ඕන නම් ඒකත් මෙතනින් add කරගන්න පුළුවන්. ඔහොම කරගත්තාම සින්දු ෆයිල් එක සිලෙක්ට් කරලා තියෙන තැන පාත් එක සිලෙක්ට් කරලා ඇඩ් කරගන්න පුළුවන්. හරි ලයිව් ස්ට්‍රීමින් පැත්තේ ඔච්චරයි තියෙන්නේ. ඔයාලට කරගන්න ওই සෙටින් ටික විතරයි. VG එක යූස් කරන අර on board VG ගන්න නැති අය එතන H264 දෙන්න. ඒ විදිහට කරගන්න පුළුවන්. ඊට පස්සේ ස්ක්‍රීන් රෙකෝඩ් කරන අය මෙහෙම කරන්න පුළුවන් ස්ක්‍රීන් රෙකෝඩ් කරන අයට. ආයෙ මෙතන මේ ස්ක්‍රීන් රෙකෝඩ් එකේ සෙටින් ටික පොඩ්ඩක් වෙනස් වෙනවා. හරිද? මෙතන ස්ක්‍රීන් රෙකෝඩ් වලට ගියාම පස්සේ මෙතන වීඩියෝ නෙමෙයි output වලට ගියාම මෙතන ස්ක්‍රීන් රෙකෝඩ්. මෙතන ඔයා පාත් එක සිලෙක්ට් කරනවා save ස්ක්‍රීන් රෙකෝඩ් මෙනේව කොහෙටද යන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔයා මෙතන මෙතන දෙන්න ඕනේ high quality and medium file size. ඊට පස්සේ මෙතන MKV දෙන්න. MP4 දෙන්න ඕනේ නැහැ. මෙහෙමයි. ඔයාලා මෙතන MP4 දුන්නාට ප්‍රශ්නයක් නැහැ. ඔයාලා වීඩියෝ එඩිට් කරන software එකෙන් මම නම් එඩිට් කරන CapCut එකෙන් MP4 වලට කන්වර්ට් කරගන්න පුළුවන්. එහෙනම් issue එකක් නැහැ. මොනම software එකක කන්වර්ට් කරද්දී MP4 වලට හරව වෙන auto හරව ගන්නත් පුළුවන්. මම මෙතන MKV එක සිලෙක්ට් කරලා තියෙන ඊට පස්සේ මෙතන encoder එක මම මේකෙත් දීලා තියෙන මගේ VG එක විතරක් use වෙන්න. හරිද? මට ඒක වාසි VG එක විතරක් use වෙද්දී අර පොඩ්ඩක් force එකේ මගේ i3 3rd gen එකත් i5 3rd gen එකත් තියෙන ඉඳ force මතින් තා force 4යි තියෙන්නේ. මම VG එක විතරක් use කරලා තමයි screen record කරන්නේ. මෙතන මේ audio encoder එකත් ACC default තියාගන්න එච්චරයි. මේ මෙතනින් screen record වල කරන්න තියෙන්නේ එච්චරයි. සාමාන්‍යව screen record එකක් කරද්දී ඒක smooth වගේ වෙන්න ඕන නම් VG එකක් තියෙනවා නවුලක් නැහැ. ස්මූත් වගේ යනවනම් මෙතන මේ screen record එක කරන වෙලාවට එතන මේ FPS 60 කියන එක select කරන්න. select කරලා screen record එක කරන live කරන වෙලාවට 30ට දාගන්න. අර bit rate එක 5 වගේ තියෙනවනේ ඒගොල්ලෝ FPS 60 තියලා live එක දුන්නත් අවුලක් නැහැ. screen record එක කරනකොට මෙතන FPS 30 දාගන්න. screen record කරද්දී එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ ඔච්චර තමයි OBS එකේ setting නම් තියෙන්නේ.
පාට කැමිදිට හදාගන්න පුළුව මෙතන අනමන සෝසස් ගොඩත් තින බ්‍රවස් ඇඩ් කරන පුළුවන් සබස්ක්‍රයිබ් කවුන්ට් එක මම මෙතන ඇඩ් කරලා තියෙන පෙන්නන්නමයි මගේ මෙතන සබ් කවුන්ට් එක පෙන්නන්නයක් ඇඩ් කරලා තියෙනවා මෙතන ඊට පස්සේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකක් යනවා ඊට පස්සේ ඩිස්ප්ලේ කැප්චර් එක තියෙනවා FF කියන්නේ ෆ්‍රී ෆයර් එක ෆ්‍රී ෆයර් එකත් ඒ වගේ ෆ්‍රී ෆයර් එකක් එහෙම ලයිව් ස්ට්‍රීමින් කරනවා නම් ඔයාලා ඇඩ් කරමුලා මම ඉමිඩියට් එකක් ඕපන් කරලා වෙනවා MS එක ඕපන් කරනවා හරි MS එක ඕපන් වුණා දැන් මෙතන ඩිස්ප්ලේ කැප්චර් එක තියෙනවා ඩිස්ප්ලේ කැප්චර් එක මේ විදිහට ලොක් කරගන්න ඩිස්ප්ලේ කැප්චර් එක මෙම ඇහැ වහලා සාය යනවා මේකට ගිහිල්ලා මෙතන තියෙන වින්ඩෝ කැප්චර් කියලා ආයෙක සිලෙක්ට් කරනවා සිලෙක්ට් කරලා මම මෙතන FF කියලා දෙනවා ලීසියට දීලා මෙහෙම ආයෙ මේකක් තියෙනවානේ මොකක් හරි දෙනවා හරි ඔන්න දුන්නා ඊට පස්සේ මෙතන සිලෙක්ට් වින්ඩෝ මේ HD player MS app player කියන එක තියෙනවා ඊට පස්සේ දීලා මේක ඕකේ දෙනවා ඕකේ දුන්නා මේ මෙහෙම එන්නේ සයිස් එක මේකත් ඉප්ප ලොක් කරගන්න එපා මේක රයිට් ක්ලික් කරලා මෙතන උඩ මේ මෙතන හරි කමන්නේ රයිට් ක්ලික් කරලා මේක ට්‍රාන්ස්ෆෝමර්ස් කියලා දෙන. ඒකට කියලා මේ 50 ස්ක්‍රීන්. ඒකට මේක අවශ්‍ය ගන්නට හැදෙනවා. ඊට පස්සේ මේ ඉබ්බ දැම්මම පස්සේ හරි මේ ඔයාලා කොච්චර මේක මොන සයිස් එක වෙනස් කරත් ගාන්ටි ස්ක්‍රීන් එක අරක පේනවා. එච්චරයි තියෙන්නේ. තව ඔයාලට මෙතනින් මේ ෆිල්ටර්ස් වලට ගිහලා කලර් එක වැඩි කරගන්න පුළුවන්. කලර් කීයම ඇඩ් කරගෙන ඒව කරන්න පුළුවන්. තව මේ මයික්‍රොෆෝන් එකට noise suppression එහෙම ඇඩ් කරගන්න පුළුවන්. ඒ වගේ පුළුවන් හොබීස් එක කරගන්න. මොන හරි ප්‍රශ්න තියෙන කමෙන්ට් එකක් දාන්න. මම සාමාන්‍යයෙන් ගොඩක් කරලා රිප්ලයි කරනවා. අතර වීඩියෝ එක ඉවර කරනවා. අලුත් වීඩියෝ සෙට් එකමු.